හයි ගයිස් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා ආයේ ලොල් ඉමෝට් එක රිටර්න් වෙන්නේ නැද්ද කියලා. ඒ වගේම ගොඩක් කට්ටිය ආස් ඉමෝට් එක තමයි ඉතින් ලොල් එක කියන්නේ. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු අපිට ලොල් එකේ එන්නේ මොන වගේ ඉවෙන්ට් එකකටද කවද එයිද කියලා. ඒ වගේම අපිට ඉස්සරහින් ඉන්න ෆුට්බෝල් ඉවෙන්ට් එකකුත් ඒකත් එක්කම අපිට සොම්බි සමුරා ඉවෙන්ට් එනවා. අපි එනම් මේ වීඩියෝ එකෙන් ඒක ගැන කතා කරමු. එහෙනම් අපි වැඩි කතාවක් නැහැ. අපි යන් අද කියන වීඩියෝ එකට. වීඩියෝට යන කලින් පොඩි තියක් තියෙන මතක් කරන්න මම මේ channel එකේ 5k වැඩිච්ච ගමන් giveaway එකක් තියෙනවා. ඒකින්ද ඔයාලා subscribe කරලා දාලා share කරලා දාලා support එක දීගෙන ඉන්න. දැන් දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යන් අපිට ඊගාට එන්න තියෙන event එක බලන්න. ඔයාලට වෙන නැති මෙන්න මේ වගේ event එකක් තමයි අපිට ඊගාට එන්න තියෙන්නේ. මේකේ අර diamond 100 top up කරන යාළුවෝ 5 දෙනෙක් හොයාගෙන අපිට diamond 100 ගන්න top up කරලා මේක ඔයාලා දන්න ඇති. මේක අපිට diamond 50 free ගන්න පුළුවන්. ඒ වගේම universal token voucher 5කුත් දෙනවා. ඒ ඉවෙන්ට් එකත් ඒ විදිහට අපි ඊගාට එන්නේ මොකක්ද කියලා බලන්න. ඊගාට අපිට එන්න තියෙන්නේ මෙන්න වගේ top up bonus event එක. අපිට ඒකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Thompson එකයි සුපිරි kit එකකුයි තියෙනවා. ඔයාලා දන්න ඉතින් top up bonus event එකේ ඉතින් මෙන්න වගේ කෑලි කෑලි තමයි kit එක එන්නේ. අපිට ඉස්සලාම හම්බෙන්නේ සපත්තු දෙක. ඊට පස්සේ කලිසම හම්බ වෙනවා. කලිසමත් අවුලන්නේ එක shape ඉතින් ඒක සුපිරිට design කරලා තියෙන. ඊට පස්සේ අපිට හම්බෙන්නේ t-shirt එක. t-shirt එක ආයේ සුපිරිටම ඩිසයින් කරලා ඒක තියෙන. ඒක නම් පාටම ලස්සනයි. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට face print එක තමයි හම්බෙන්නේ. ඒකේ face print එක විදිහට ඩිසයින් කරලා තියෙන්නේ කන්නඩි දෙකක් තමයි. ඒකත් අවුලන්නේ නැහැ. ඊට පස්සේ අපිට කොණ්ඩේ හම්බෙනවා. කොණ්ඩේට හම්බෙන්නේ diamond 1000කින්. ඔයාලා diamond 1000 දීලා ඉතින් diamond 1000 top up කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලා මේ event එක ගාන top up කරනවා. ඔයාලට ඒ ලස්සන සුපිරි kit එකකුත් ගන්න පුළුවන් ඉතින්. හරි ඉතින් ඒ ඉවෙන්ට් ඒ විදිහට ඉවරෙද්දී අපිට බලමු අපිට ඊගාට එන්න තියෙන ඉවෙන්ට් එක මොකක්ද කියලා. හරි ඉතින් 9 anniversary එකත් එක්ක අපිට එන්න තියෙනවා කියලා මෙන්න වගේ ඉස්සෙල්ලා 8 anniversary එකේ දුන්න kit එක ඔයාලට මතක ඇති. 8 anniversary එකේ මෙන්න විදිහට sakura hip hop වෙනවා කිව්වට ඒවා ආවෙන්නේ නැහැ. ඔයාලට දැන් මේ පේන්නේ 8 anniversary එකේ trail එක තමයි. ඔයාලට පේන ඇති ඉතින් ඒක සුපිරිට ඩිසයින් කරලා තියෙනවා මෙන්න විදිහට 8 anniversary එකේ 7 anniversary එකේ යාව kit එක තියෙනවා වෙන්න විදිහට. මෙතන තියෙනවා kit දෙකක්. ඒ කියන්නේ අර 7 anniversary එකේ 8 anniversary එකේ kit free mail දෙක තමයි තියෙන්නේ. අපිට ඊට පස්සේ අලුතෙන්ම ඩිසයින් කරපු kit දෙකකුත් තියෙනවා. මේකේ තව token වලින් exchange කරලා ගන්න තව ඒ free mail kit උයි mail kit උයි දෙකක්. ඉතින් තව මේකත් ඉතින් සුපිරිට ඩිසයින් කරලා තියෙනවා. ඒ event එකත් ඉතින් ඒ විදිහට ඉවරෙද්දී අපි බලමු අපිට ඊගාට එන ඉතින් event එක මොකක්ද කියලා. හරි ඉතින් අපිට ඊගාට එන ඉතින් ෆුට්බෝල් බන්ඩල් සෙට් එක තමයි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ සුපිරිට ඩිසයින් කරපු ෆුට්බෝල් බන්ඩල් ටික තියෙනවා. ඒක නම් පාටම ලස්සනයි. ෆුට්බෝල් ටී-ෂර්ට් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක මේකකට YT කලිසම් ඒවා දාලා සුපිරිට කිට් එක හදලා ගන්න පුළුවන්. සුපිරිම ලස්සනක් තියෙන ඒක නම් ආයේ ඉතින් ඒක සුපිරිට ඩිසයින් කරලා තියෙනවා. මේවා ඉස්සෙල්ලා ගේම් එකට ආපුවාද කියලා හරියට මතක නැහැ. අලුතෙන් ඩිසයින් කරන ඒවා දන්නේ නැහැ. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඒක යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකට තමයි එන්නේ. රින් ඉවෙන්ට් එක යුනිවර්සල් ටෝකන් වලට එන්නේ. ඒකත් මාරු ඉතින් සුපිරියක් තියෙන ඒ කිට් වලත් අපිට ඒ වගේම මෙන්න වගේ අලුතෙන්ම බන්ඩල් එකක් තියෙන එක තමයි අපිට දීලම නැහැ. මේ කිට් එක නම් දුන්නේ අපිට තාම එකපාරක් වයි. ඊට පස්සේ මෙන්න එක තමයි අපිට අලුතෙන්ම ඩිසයින් කරන ෆුට්බෝල් බන්ඩල් එක. ඒක නම් ආයි සුපිරියක් තියෙනවා. සුපිරිම විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඊගාට අපි බලමු ඉතින් ඒ ඉවෙන්ට් ඒ විදිහට ඉවරෙද්දී අපිට ඊගාට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් එක. ඊගාට එන්න තියෙන්නේ මෙන්න වගේ group emote එක. ඒකත් ඉතින් සුපිරි emote එකක් තමයි. ඔයාලට වෙන නැති එක සුපිරිව ඩිසයින් කරලා තියෙනවා. මං හිතන්නේ මෙච්චර කාලෙක ගේම් එකට ආව සුපිරිම ස්කොඩ් emote එක තමයි මේක නම්. ඒකත් අර faded field විදිහට ඉවෙන්ට් එකට එන්නේ diamond 1500ක් යනකොට ඔයාලට emote එක ගන්න පුළුවන්. ලක් එක තිබ්බොත් ඉතින් 9000 වෙන ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට ඊගාට බලා ගන්න පුළුවන් එන්නේ මෙන්න මේ විදිහට සුපිරිව ඩිසයින් කරපු ඇනිමේෂන් එක. ඒකත් එන්නේ ඉතින් අර විදිහටම මේ faded field ඉවෙන්ට් එකට තමයි ඒකත් diamond 1500ක් යනකොට ගන්න පුළුවන්. ඒක සුපිරිම ඩිසයින් කරලා තියෙනවා. ඒක නම් සුපිරි පහරක් ඒ බලන්න පුළුවන් කට්ටිය මෙතන. ඒක සුපිරිම ක්වොලිටි එකම ඩිසයින් කරලා තියෙනවා. ඒක නම් හරි ඉතින් අපිට ඊගාට බලා ගන්න පුළුවන් එන්නේ මෙන්න විදිහට ස්ටෙප් අප් ඉවෙන්ට් එකකට ෆයිනල් ෂොට් එකකුයි වෝල් එකකුයි එනවා. ඒ වෝල් එක සුපිරි මේ ෆයිනල් ෂොට් එක නම් එච්චරම ක්වොලිටි එකක් නැහැ. ඔයාලට ඒකත් ගතියක් තියෙනවා සාමාන්‍යයෙන්. මෙතන පළවෙනි පාරම ඩයමන්ඩ් 1000 ගන්න දීලා ෆයිනල් ෂොට් එක දුන්නා නම් හොඳයි. නැත්තම් නම් ඉතින් ඩයමන්ඩ් 2000 ගණන් දීලා ගන්න තරම් ක්වොලිටි එකක් නැහැ. ඉතින් මේ ෆයිනල් ෂොට් එක අපි හරි ඉතින් ඒ ඉවෙන්ට් එකත් ඒ විදිහට ඉවරෙද්දී අපි බලමු අපිට ඊගාට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් එක මොකක්ද කියලා. දැන් තමයි තියෙන්නේ ගොඩක් කට්ටිය මගෙන් අහපු ලොල් ඉමෝට් එක. මෙන්න ඔය විදිහට ඉතින් ෆුට්බෝල් ඉවෙන්ට් එකත් එක්ක එන ඩුවෝ ඉමෝට් එකකුයි තව ඉමෝට් දෙකකුයි ලොල් එකයි තමයි එතෙන්ට එන්න තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට ඒකත් ලක් රොයල් එකට ඇඩ් කරලා තියෙනවා.
මේකත් ඉතින් ලක් එක 50ට 50 වෙච්ච ගමන් ඉතින් ලක් එක දින කෙනෙක්ට ලොල් එක වැදුණා නැහැ ඉතින් වාසියක් තමයි ඒකත්. ඊවෙන්ට් එකත් එහෙම ඉවරෙද්දි අපි යන් ඊගාවට අපිට එන්න දින සොම්බි සමුරායි ඉවෙන්ට් එක බලන්න. හරි ඉතින් ඔයාලට මෙන්න බලා ගන්න පුළුවන් මෙන්න විදිහට සොම්බි සමුරායි ඉවෙන්ට් එක තියෙනවා. ඒක අර පරණ සොම්බි සමුරායි එකයි අලුත් සමුරායි කිට් එකකුත් එනවා. මෙන්න විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අලුත් සමුරායි කිට් එකත් ඒකයි තව වෝල් ස්කින් එකකුයි බැටන් එකට ස්කිල් එකකුයි තමයි එන්නේ. මේකත් ඉතින් ආයේ සුපිරියක් තමයි මම මේ අලුත් මේ සමුරායි කිට් එක එනවා කියලා දැන් ගොඩක් කලින් නම් දැක්කා ඒ තාම ආවේ නැහැ දැන් නම් එනවා මේක මේ රින් ඉවෙන්ට් එකකට යුනිවර්සල් ටෝකන් විදිහට මේ ඩිසයින් කරලා ඉවරයි දැන් නම් ඒක එනවා ෂුවර් එකට ඕක આવොත් එන්නේ හැබැයි ෆුට්බෝල් ඉවෙන්ට් එක ඉවර වෙලා තමයි මේක එන්න තියෙන්නේ නම් හරි ඉතින් ඒ ඉවෙන්ට් එකත් එක්ක මගේ වීඩියෝ එකත් මෙතනින් ඉවර වෙනවා මම අර මුලින් කිව්වා වගේ ෆාවික වලින් ඔයාලට ලොකු ගිව්වා එකක් තියෙනවා ඒකින්ද සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ෂෙයා පාරක් දාලා සබ් එකක් දීගෙන ඉන්න මේ වගේ අප්කමින් නිවුස් හැමදාම බලන්න ඕන නැහැ දිගටම සෙට් වෙලා ඉන්න එහෙනම් හැමෝටම ගුඩ් බයි